ආයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම මගේ YouTube channel එකට ආපහු පාරක්. ගොඩ දෙනෙක්ගේ අතරේ කතා බහට ලක් වෙන මාතෘකාවක් සම්බන්ධව කතා කරන්න ආවේ. ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරාද? ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරාද කියලා ගොඩක් දෙනෙක් මගෙන් අහනවා. කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව මගෙන් අහනවා. ඒ වගේම මේ දවස්වල ලොකු ස්කෑම් එකක් යනවා. ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක කියලා ඔයාලට මොකක් හරි ස්කෑම් සයිට් එකක ලින්ක් එකක් ෂෙයා වෙනවා. පොඩ්ඩක් ඒ සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් වෙන්න. ඒ වගේ ලින්ක් එකක් ආවොත් වෙන කෙනෙක්ගෙන් පොඩ්ඩක් ඒක චෙක් කරන්න ක්ලික් කරන්න කලින් මොකද්ද මේ ලින්ක් එක මේකෙන් ඇත්තටම ඇඩ්මිෂන් එකක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් තියෙනවද කියන මොකද විදේශ සේවා වෙබ්සයිට් එකකින් ලින්ක් එක නම් ඇත්තටම හොයන්න පුළුවන් මොකද ඒකේ SLBFE කියලා ඒක උඩම ලින්ක් එකේ වදිනවා. එහෙම නැතුව වෙන ලින්ක්ස් ක්ලික් කරන්න යන්න එපා. මොකද ඔයාලගේ ෆෝන් එක හැක් වීමකට හෝ එහෙම නැත්නම් ඔයාලගේ data වෙන මොකක් හරි හැක් වීමකට ලක් වෙන්න පුළුවන්. ඒක දැන් ස්කෑමර්ස්ලා ඒකත් යොදාගෙන තියෙනවා මේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන එක සම්බන්ධව ලින්ක් එකක් ෂෙයා කරනවා යාලා. මොකද මේ දවස්වල මේක ළමයි හොයන ගමන් ඉන්නේ කියලා යාලා දන්නවා. ඒ නිසා ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. ඒක මුලින්ම මම මේ වීඩියෝ එකේ මුලින්ම කියලා තිබ්බේ. හරි. එහෙනම් මේ අපි වීඩියෝ එකට යමු. මේ වෙනකොට මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔයා channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, share කරන්න, comment කරන්න. ඔයා දාන like එකෙන් තමයි මේ වීඩියෝ එක තව කෙනෙකුට share වෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ප්‍රධාන මාතෘකාව ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරාද? ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඇත්තටම කිව්වොත් අද සැප්තැම්බර් මාසේ 26 වෙනිදා ඔයාලට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න හැකියාවක් තාවම නැහැ. කිහිප දෙනෙක්ම මේ දවස්වල මගෙන් අහන ප්‍රධානම ප්‍රශ්නයක් ඕක. අයියේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද? ලින්ක් එකකින් ගියාට කරන්න බෑනේ. වෙන ලින්ක් එකක් තියෙනවා ඒකෙන් යන්න පුළුවන්. කොහොමද මේක කරන්නේ? කරනවා නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කොයි වෙලාවටද? කවදටද? ඔය වගේ ප්‍රශ්න කිහිපයක්ම මගෙන් අහලා තිබුණා. මම මේවට තමයි පිළිතුරු දෙන්න හදන්නේ. හරි. 2025 සැප්තැම්බර් මාසේ 26 වෙනිදා ඔයාලගේ ඇඩ්මිෂන් ඉෂුව වෙන එකේ අවසාන අදියර තමයි මේ දිනවල යන්නේ. ඒ කියන්නේ ගොඩක් දුරට 27 28 වෙනකොට ඔයාලගේ ඇඩ්මිෂන් සම්පූර්ණ නිකුත් කියලා අවසන් වෙනවා. රිජෙක්ට් වුණ අයට සහ දැනට ඇඩ්මිෂන් ඉෂුව වීමට නියමිත අයට. හරිද? එතකොට ඒ අයට ඔක්කොටම ඇඩ්මිෂන් ඉෂුව වුණාට පස්සේ තමයි ඔයාලගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒ කියන්නේ එක්සෑම් එකට 2025 කොරියානු භාෂා විභාගයට ඇඩ්මිෂන් ලබා ගන්න ඉෂුව වෙන. ඒ කියන්නේ සුදුසුකම් ලබන සියලු දෙනා ඇඩ්මිෂන් ඉෂුව වුණාට පස්සේ තමයි ඔයාලගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කිරීමකට හැකියාව තියෙන්නේ. විදේශ සේවකෙන් පැහැදිලිව කියලා තියෙනවා ඔයාලගේ විභාග දිනයන් සහ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් දිනය කවද්ද කියන එක සම්බන්ධව. ඒ නිසා ඔයාලා කලබල වෙලා වෙනත් ලින්ක්ස් හරහා ඔයාලගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න උත්සාහ කරන්න එපා. මොකද විදේශ සේවකෙන් ඔයාලට දීලා තියෙන දිනයක් තියෙනවා. එම දිනේට අනිවාර්යයෙන්ම ඔයාලට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා ඊට කලින් ඔයාලගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ඔයාලා උත්සාහ ගත්තා කියලා ඇත්තටම මෙහෙම කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම දැනට රිජෙක්ට් වීමකට ලක් වෙච්ච අය මගෙන් අහලා තිබ්බා තාම ඉෂුව උනේ නැහැ අයියේ රිජෙක්ට් වෙලා මම අපහු දැම්මා නමුත් තාම ඉෂුව උනේ නැහැ කියලා. ඒ අය බය වෙන්න එපා. ඔයාලගේ කිසිම ගැටලුවක් නැත්නම් ඔයාලා රිජෙක්ට් වෙලා අපහු රීඇප්ලයි කරපිටේ ඔයාලගේ අනිවාර්ය ඉෂුව වෙනවා. ගොඩක් දුරට දැන් මේ 27 28 දවස් දෙකේ දවස් දෙක තුන යන්නේ නැහැ. පැය කිහිපයක් ඇතුළත ඔයාලගේ ඇඩ්මිෂන් එක ඉෂුව වෙනවා. මොකද මේ දැන් අවසාන මදියර ඔයාලා ඉෂුව කරන. ඒ වගේම කිහිප දෙනෙක්ම උත්සාහ කරලා තියෙනවා ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න. මට ඒ වගේ ස්ක්‍රීන්ෂොට්ස් ගහලා එවුවා මෙතනින් එහාට යන්නේ කොහොමද මෙතනින් එහාට යන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඒකයි මම මේ පැහැදිලිවම කියන්නේ ඔයාලට විදේශ සේවයකින් දිනයක් සහ වෙලාවක් කියලා තියෙනවා. ඔයාලගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් දිනය ඒ ඇවිල්ලා ඔක්තෝබර් මාසේ 3 වෙනිදා. ඔක්තෝබර් මාසේ 3 වෙනිදා 2025 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා තමයි ඔයාලට ඔයාලගේ විභාග දිනය දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට එදාටම ඔයාලගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම එක්සෑම් එක පටන් ගන්න කවද්ද කියන එක සම්බන්ධව වගේ කීප දෙනෙක්ම අහලා තිබුණා. එක්සෑම් එක ඔයාලට පටන් ගන්න ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. ඒක පටන් ගන්න කලින් කතා කරගත්ත විදිහටම UBT කියන ක්‍රමවේදය ඔස්සේ 2025 කොරියානු භාෂා විභාගය තමයි ලංකාවේ UBT ක්‍රමයෙන් පැවැත්වෙන පළවෙනි විභාගය වෙන්නේ. එතකොට ඔයාලා ලෑස්ති වෙන්න මේ දවස්වල පේපර්ස් කරන අය ඇති. මේ දවස්වල පාස් පේපර්ස් YouTube channel හරහා කරන අය ඇති. ඔයාලගේ රිහර්සල්ස් ටික ඔයාලා කරන්න. එක්සෑම් එක ගොඩක් දුරට මේ පාර එක්සෑම් එක ටිකක් තරඟකාරී වෙයි. මොකද පොඩි පිරිසක් තමයි ඇඩ්මිෂන් ලබාගෙන ඉන්නේ සහ මේ ඔයාලගේ ඇඩ්මිෂන් ලබා ගැනීමත් සමගම අර ඔයාලගේ
සිලබස් එක දැන් මේ අවුරුද්දේ මාරු වෙලා තියෙනවා UPT ක්‍රමය හරහා තමයි පැවැත්වෙන්නේ. කියන්නේ ටැබ් පරිගණක යන්ත්‍ර හරහා පැවැත්වෙන්නේ. ඒතර සිලබස් එකේ මාරු වීමකට ලක් වුණා මේ ජනවාරි මාසෙට. ඒතර අලුත් සිලබස් එකකින් තමයි ඔයාලගේ එක්සෑම් එක පැවැත්වෙන්නේ. ඒ නිසා පොඩි තරඟකාරීත්වයක් තියෙයි. ඒ නිසා හැමෝම එක්සෑම් එකට හොඳින් සූදානම් වෙන්න. හැමෝටම ලොකු ලකුණක් ලබා ගන්න හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි, ඒ වගේම දැනුවත් කරන්න ඕනේ මම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ඔයාලට මේ දවස්වල ස්කෑම් ලින්ක් එකක් ෂෙයා වෙනවා කියලා. ඔයාලට කිසිම ලින්ක් එකක් කරා ගිහිල්ලා ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කිරීමකට ලක් කරන්න යන්න එපා. ඔයාලා විදේශ සේවා වෙබ්සයිට් එකටම ගිහිල්ලා ඔයාලගේ ඇඩ්මිෂන් එකේ තත්ත්වය බලන්න ගියපු තැන එහා පැත්තේ ඔයාලට තියෙනවා ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න කියලා. එතනින් ගිහිල්ලා ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න ඔයාලට ওই ගෲප් හරහා සහ Facebook එක එහෙම නැත්නම් ඔයාලට තියෙන විවිධ කමෙන්ට් රාශිය ආවෙන ලින්ක්ස් හරහා ගිහිල්ලා ඒක ක්ලික් කරලා ගිහිල්ලා ඒ වගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කිරීමක් කරන්න යන්න එපා. මේ දවස්වල ගොඩක් ස්කෑමර්ස්ලා මේක යූස් කරගන්නවා ළමයි මේක හොයනවා කියලා දන්න නිසා. ඒ නිසා ඒ ලින්ක් එකකින් කරාට කමක් නැහැ. නමුත් ඒ ලින්ක් එක ඔයා හරියටම තහවුරු කරගෙන මේක ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකද කියන එක සම්බන්ධයි. එහෙනම් ඔක්තෝබර් මාසේ 3 වෙනිදා හැමෝම ඉවසීමේ බලාගෙන ඉන්න ආසාවෙන් බලාගෙන ඉන්න දිනයක් වෙයි. ඇඩ්මිෂන් ඩේට් එක සහ ටයිම් එක ඔයාලට බලා ගන්න පුළුවන් එදාට වෙබ්සයිට් එක හරහා. ඒක කොහොමද බලාගන්නේ කියන එක සම්බන්ධවත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධවත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔක්තෝබර් මාසේ 3 වෙනිදා වෙනකන් ඉවසීමේ නැති ඉන්න විවිධ වංචාවලට අහු වෙන්න එපා. ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව විවිධ ලින්ක්ස් හරහා ඔයාලට ගිහිල්ලා ඔයාලා ස්කෑම් වලට අහු වෙන්න එපා. එහෙනම් ඔක්තෝබර් මාසේ 3 වෙනිදා විදේශ වෙබ්සයිට් එක හරහා ඔයාලට දැනුවත් කිරීමක් කරයි ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ එක්සෑම් එකේ ඩේට් සහ වෙලාව ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. කොරියාවට යන්න ඉන්න කොල්ල කෙල්ල හැමෝටම ජය වේවා.